Hello guys, welcome to my YouTube channel. ඉතින් අද vlog එකකින් මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ Waters Edge එකේ 3-5 restaurant එකේ high tea platter experience එක. ඉතින් මේ තියෙන්නේ 3-5 restaurant එක. ඉතින් හරිම calm and peaceful vibe එකක් තමයි එතන තිබ්බේ. අපි ගියේ weekday එකක නිසා restaurant එකේ කවුරුත්ම හිටියේ නෑ. ඉතින් මේ ලස්සන lake view එකත් බල අපිට පුළුවන් වුණා අපේ high tea එක enjoy කරන්න. ඉතින් මම high tea එකට ගියේ මගේ හොඳම යාළුවෙක් එක්ක. ඉතින් මේ තියෙන්නේ high tea platter එක. ඉතින් මේ platter එකේ 20 items තිබ්බා. 10 items per person each. ඉතින් මේ platter එකේ price එක උනේ 5,600 rupees net. ඉතින් හරිම affordable මොකද අපි දෙන්නටම 5,600 rupees විතරයි ගියේ මේ platter එකට. ඉතින් drinks options විදිහට යාලා ළඟ තිබ්බා ice tea and ice coffee. ඉතින් අපි choose කරේ ice tea. අපේ ice teas ඉවරුණාට පස්සේ යාලා ඇහුවා refill කරන්නද කියලා. ඉතින් අපි කිව්වා නෑ එහෙම ඕනේ නෑ කියලා. ඊට පස්සේ යාලා අපිට ice coffeeත් ගෙනල්ලා දුන්නා. ඉතින් platter එකේ per person savory items 7කුයි desserts 3ක් තිබ්බා. ඉතින් මේ තියෙන්නේ vegetable spring roll එකක් එක lamb and potato pie එකක්. ඉතින් මේ තියෙන්නේ seafood quiche එකක්. අර මැද තිබ්බේ tomato chutney. ඒ වගේම මෙතන තිබ්බා savory donut එකක් with salmon mousse. ඉතින් මේ තියෙන්නේ chicken pinwheel එකක් වගේ. ඉතින් අර මැද තියෙන්නේ peach හරි mango හරි I'm not sure. Anyway ඒකේ අර savory එකයි sweet එකයි මාර විදිහට balance වුණා. මේ අනිත් sandwich එක ඇවිල්ලා සීනි සම්බල් and cheese toast එකක්. ඒක නම් ටිකක් bread එක ටිකක් high-යි කියලා මට හිතුණා. ඉතින් savory items වල අන්තිමට තිබ්බා මෙන්න මේ egg cutlet එක වගේ එකක්. ඉතින් ඒක half egg එකක්. ඒකේ අර coating එක හරිම රසයි flavorful. ඒකේ coating එක නිකන් අර nuggets වල flavor එකක් තමයි ආවේ. ඉතින් desserts වලට මේ තිබ්බා මේ strawberry tartlet එකයි chocolate rock cake වගේ එකක්. ඉතින් මේ දෙකත් හරිම රසයි. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවා හරිම ලැජ්ජයි videos වලට. ඉතින් මේ ෆයිනල් අයිටම් එක ඇවිල්ලා චොක්ලට් පැනා කොටා එකක්. ඉතින් ඒකේ උඩින් තිබ්බේ අපි හිතුවේ කොකනට් කියලා. හැබැයි ඒකේ තිබ්බේ white chocolate shavings. ඉතින් ඒකත් හරිම රසයි. ඉතින් overall rating එක 9 out of 10 වගේ මට දෙන්න පුළුවන්. කෑමත් ඔක්කොම හරිම රසයි. එහෙම කම්ප්ලේන් කරන්න තරම් ලොකු දෙයක් තිබුණ නැහැ. ඒ වගේම ස්ටාෆ් එකත් හරිම හොඳයි. සර්විස් එක ගොඩක් හොඳට තිබ්බා. හැබැයි තිබ්බ එක මවුල තමයි එතන පොඩ්ඩක් අවුව වැඩි. ඒ කියන්නේ අපිට යාලා high tea එක serve කරන්නේ 4 to 6 pm. ඉතින් අපි යද්දිත් 4:00 විතර වුණා. හැබැයි අවුව ටිකක් සැරයි. මොකද ඊට බහින්නේ පැත්තෙන් නිසා. නැත්තම් එහෙම ලොකු කිසිම අවුලක් නැහැ. ඉතින් අපි හිමීට සන්සෙට් එකත් බල high tea එක enjoy කරලා photos උයි videos උත් අරගෙන ඉතින් අපි එතනින් 6:15 වගේ වෙද්දි ගියා. ඉතින් මේ වගේ තවත් videos වලට මගේ YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් අදට vlog එක ඉවරයි. Thank you for watching guys. අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. Bye bye.